මේ ෆොටෝ එකෙන් ගැහැණු ළමයාව මෙයාට අවුරුදු 16 දී මෙයාට ළමයෙකුත් හම්බෙන්නේදී පාන පිටින් වල දානවා. මේ සිදුවීම වාර්තා වුණේ 2015 අවුරුද්දේ මධ්‍යම ඇමරිකාවේ හොන්ඩුරාස් කියන ප්‍රදේශයේ. ඒ කාලේ වෙනකොට මේ ප්‍රදේශයේ සැලකුවේ ලෝකයේ තියෙන ගොඩක්ම දුප්පත් වගේම කැරලි කලකෝලාහල පිරුණු ප්‍රදේශයක් විදියට. ඉතින් මෙන්න මේ ප්‍රදේශයේ ජීවත් වෙනවා නෙසී පීරිස් කියලා අවුරුදු 16ක තරුණියක්. ඉතින් දවසක් රෑ මේ නෙසීට මෙයා නිදාගෙන ඉන්න අතරේ වොෂ්රූම් එකට යන්න ඕන වෙනවා. අපි හැමෝටම ඕන වෙනවා වගේ. මේ වෙලාවේ මෙයාගේ ගෙදර හැමෝම නිදාගෙනයි ඉඳී. ඉතින් මෙයා තීරණය කරනවා කාවවත් ඇහැරවන්නේ නැතුව තනියම ගෙදර පිටිපස්සේ තියෙන වොෂ්රූම් එකට යන්න. ඉතින් මෙයා වොෂ්රූම් එකට ගිහිල්ලා දොර වහ ගන්නවා. හැබැයි මේ දොර ආයෙමත් කිසිම දවසක නෙසීගේ අතින් විවර වුණේ නැහැ. ඉතින් නෙසී පීරිස්ට මොකද වුනේ? මෙයා මූණ දීපු භයානක ඉරණම මොකක්ද? ඉතින් ඒ ගැන දැනගන්න අපි යමු වීඩියෝ එකට. ඇති මම කලිනුත් කිව්වා මේ හොන්ඩුරාස් කියන ප්‍රදේශය ගොඩක් දුප්පත් කලකෝලාහල කැරලි පිරුණු ප්‍රදේශයක් කියලා. හැබැයි මේ නෙසී පීරිස් මෙහි ජීවත් වුණේ ගොඩක් සතුටින්. ඒකට හේතු කීපයක් තිබුණා. එක හේතුවක් තමයි මෙයාට මේ වෙදිත් අවුරුදු 16ක් විතරක් වුණත් මෙයා තමන්ගේ පෙම්වතා වුණු රූඩි ඩේවිඩ් එක්ක මේ වෙදිත් විවාහ වෙලා ඉඳියා. ඒ වගේම මෙයාගේ සැමියා, මෙයාගේ අම්මා, මෙයාගේ තාත්තා මේ හැමෝම ජීවත් වුණේ එකම ගෙදර. ඊටත් අමතරව මේ වෙද්දිත් මේ නෙසී මෙයාට අවුරුදු 16ක් විතරක් වුණත් ගැබ් අරගෙනත් ඉඳියා. ඉතින් මෙයාලගේ පවුලට අලුතෙන් සමාජිකයෙක් එකතු වෙන්නත් බොහෝ ටික කාලයක් තිබුණේ. ඉතින් මේ නිසා නෙසී ගොඩක් සතුටින් ජීවත් වෙච්ච හේතුව ඔයාලට පුදුමයක් යන විදිහක් නැහැ. හැබැයි මේ සතුට එක රැයකින් සම්පූර්ණයෙන්ම විනාශ වෙලා යනවා. ඉතින් වීඩියෝ එක පටන් ගද්දි කිව්වා වගේම එක දවසක් රෑ නෙසීට සිද්ධ වෙනවා වොෂ්රූම් එකට යන්න. ඉතින් මෙයා මේ විදිහට වොෂ්රූම් එකට ගිහිල්ලා දොර වහ ගන්නවා. හැබැයි ආයෙමත් නෙසී කවදාවත් මේ දොර අරින්නේ නැහැ. ඉතින් පහුවෙනිද උදේ නෙසීගේ ගෙදර කට්ටිය ඇහැරිලා නෙසීව හොයන්න පටන් ගන්නවා. හැබැයි කොච්චර කතා කරත් නෙසීගෙන් උත්තරයක් ලැබෙන්නේ නැහැ. ඉතින් නෙසීගේ අම්මා මාරියා දිගින් දිගටම නෙසීව හොයලා බැරි තැන අවසානයේ වොෂ්රූම් එක ගාවට ගියාට පස්සේ ආ දකිනවා වොෂ්රූම් එකේ දොර ලොක් කරලා තියෙනවා කියලා. ඉතින් කීප සැරයක් වොෂ්රූම් එක ගාවට එලා මෙයා කතා කරනවා නෙසීට. නෙසීගේ නම කියලා කතා කරාට නෙසී උත්තරයක් දෙන්නේ නැහැ. ඉතින් අවසානයේ නෙසීගේ තාත්තාත් නෙසීගේ සැමියාත් එකතු වෙලා මේ දොර කඩලා විවෘත කරනවා. දොර කැඩුවට පස්සේ මේගොල්ලෝ දකිනවා නෙසී බිම වැටිලා ඉන්නවා. ඒ වගේම නෙසීගේ කටින් පෙන වගේ જાතියක් එළියට ගිහින් තියනවත් මේ කට්ටිය දකිනවා. සාමාන්‍යයෙන් අපි ඔයාලා මේ වගේ දෙයක් දැක්කොත් මුලින්ම කරන්නේ හොස්පිටල් එකට මෙයාව ගෙනියන එක. හැබැයි මේ ප්‍රදේශයේ ජීවත් වෙච්ච මිනිස්සු ටිකක් අමුතු මිනිස්සු. මේ අය ආගම වෛද්‍ය විද්‍යාවට වඩා ගොඩක් විශ්වාස කළා. ඉතින් මෙයා හිතුවා නෙසීට මොකක් හරි අමනුෂ්‍ය බලපෑමක් වෙලා තියෙනවා කියලා. ඒ නිසා හොස්පිටල් එකට ගෙනිනව වෙනුවට මෙච්චර අසාධ්‍ය විදියට සිහිසන් නැතිල ඉඳපු නෙසීව මේ කට්ටිය පෙන්වන්න තීරණය කරන්නේ පූජකයෙක්ට. ඉතින් මේ නිසා රූඩිව එහෙම නැත්නම් නෙසීගේ සැමියාව ඉක්මනින්ම යවනවා පල්ලියට පූජකයෙක් එක්කගෙන එන්න කියලා. ඉතින් පූජකයෙක් එක්කන් ආවට පස්සේ මේගොල්ලෝ එකතු වෙලා නොයෙකුත් වත් පිළිවෙත් කරන්න යාචනා කරන්න පටන් ගන්නවා. මෙයා හිතනවා නෙසීට හොඳ වෙයි කියලා. හැබැයි තප්පරෙන් තප්පරේ විනාඩියෙන් විනාඩිය පැයෙන් පැය ගෙවනවා. නෙසීට හොඳ වෙන්නේ නැහැ. මෙයාට සිහිය එන්නේ නැහැ. ඉතින් අවසානයේ හැමදේම අසාර්ථක වුණාට පස්සේ ඔන්න මෙයාට මතක් වෙනවා හොස්පිටල් එකට යන්න ඕනේ කියලා. ඉතින් ඊට පස්සේ මේ අය නෙසීව රෝහලට ගෙනියනවා. කොහොම වුණත් නෙසීව රෝහලට ගෙනියද්දි පරක් වුණා වැඩි. මේ වෙද්දි නෙසී මිය ගිහින් කියලා වෛද්‍යවරු නිගමනය කරනවා. මේක ශෝකජනක අවස්ථාවක්. විශේෂයෙන්ම මේක නෙසීගේ පවුලේ අයට, නෙසීගේ සැමියාට වඩාත්ම ප්‍රබල ප්‍රහාරයක් කරන එක හේතුවක් වුණේ මෙතනින් මිය යන්නේ නෙසී විතරක් නෙමෙයි. අලුත ලැබෙන්න ඉඳපු දරුවාත් නෙසීගේ කුස තුලදී මිය යනවා. ඒ වගේම අමුතුම දේ වුණේ වෛද්‍යවරු කොච්චර පරීක්ෂණ කරත් නෙසීගේ මරණයට හේතුව අභිරහසක් වෙන එක. මෙයා මරණයට පත්වන්නේ මොකක් නිසාද කියන එක හොයාගන්න බැරි වෙනවා. මේක වෛද්‍ය විද්‍යාවට අභිරහසක්. ඉතින් අවසානයේදී පවුල කට්ටිය තීරණය කරනවා සම්පූර්ණ දුක දරාගෙන තමන්ගේ දුවගේ, තමන්ගේ බිරිඳගේ අවසන් කටයුතු කරන්න. කොහොම වුණත් මේගොල්ලෝ එම්බාම් කිරීමක් වගේ දෙයක් කරන්නේ නැහැ. ඒ වගේම අමුතුම දේ තමයි මෙතන මරණ පරීක්ෂණයක් නෙසීගේ සිරුර විච්ඡේදනය කළ සිදු කරලා තිබුණෙත් නැහැ. ඉතින් මේකට හේතුව උනේ මෙයාලගේ ආගමික විශ්වාස කියලා කියනවා. ඉතින් කොහොම හරි අවසානයේදී නෙසීගේ අවමංගල උත්සවය තියලා මෙයාගේ අවසන් කටයුතු සිද්ධ කරනවා. ඉතින් අවමංගල උත්සවයෙන් පස්සේ අවසන් කටයුතු කිව්වහම මේක අපිට හුරු පුරුදු විදියට පොළොවේ වලක් කාරලා හරි ආදාහනය කිරීම
හරි නෙමෙයි කරන්නේ. ඒ වෙනුවට මේගොල්ලෝ සොහොනක් සිමෙන්තියෙන් හදනවා. ඒක හරියට කොන්ක්‍රීට් පෙට්ටියක් වගේ. මෙන්න මේ පෙට්ටිය ඇතුළට නෙසීගේ මිනි පෙට්ටිය දාලා ඊට පස්සේ තවත් ගොඩක් විශාල බාර කොන්ක්‍රීට් පියනකින් මේ පෙට්ටිය සීල් තියෙන එක වහන එක තමයි සිද්ධ කරන්නේ. ඉතින් අවමංගල කටයුතු මේ විදිහට අවසන් වුණාට පස්සේ නෙසීගේ පවුලේ හැම මෙතනින් ගියාට පස්සේ නෙසීගේ සැමියා වුණු රූඩි මිනි පෙට්ටියට නැත්තම් මේ සිමෙන්ති සොහොනට ඔළුව තියාගෙන අඬන්න පටන් ගන්නවා. කෙනෙක්ට හිතෙන්න පුළුවන් මේක හරියම දුක හිතන දෙයක් කියලා. හැබැයි මේ දුක හිතන දේ තවත් ටික වෙලාවක් යද්දී මහා භයානක අමුතු දෙයක් වඩ පත් වෙනවා. ඉතින් ටික ටික කලවර වැටිගෙන එනවා. දැන් ගොම්මන්නේ ලවත් ඇවිල්ලා. මේ වෙලාවෙද්දී රූඩි තාවමත් සොහොනට ඔළුව තියාගෙන අඬමින් ඉන්නේ. හැබැයි එයාට එකපාරටම ඇහෙනවා සොහොන ඇතුලෙන් විලාප ශබ්දයක්. කනට ඇහෙන ගානට සොහොන තුලින් ඇහෙන මේ අඳුනාව ටිකක් කළා බයෙන් බිරාන්ත වෙලා අහගෙන ඉන්න රූඩිට ඇහෙනවා අනේ මාව බේරගන්න කියලා එයාගේ බිරිඳ එහෙම නැත්නම් නෙසී කෑ ගහන හඬ. ඉතින් මේකෙන් රූඩි බය වෙච්ච එක ගැන 아무තෙන් කියන්න දෙයක් නැහැ. මෙයා පණ කඩාගෙන ගෙදරට දුවනවා. ගෙදරට දුවලා මෙයා නෙසීගේ පවුල ඉස්සරහා විකාර කියන්න පටන් ගන්නවා. මෙයා බය වෙලා දොඩවන්න පටන් ගන්නවා. මේ දෙඩවිලි අතරේ තියෙනවා නෙසීට පණ ඇවිල්ලා එයා උදව් ඉල්ලනවා කියලා කෑ ගහනවා කියලා. ඉතින් මේක ඇහුණාට පස්සේ නෙසීගේ අම්මෝණු මරියා මුලින්ම හිතන්නේ නෙසීගේ මරණය හදිසි මරණයක්. ඒ වගේම එයාගේ ළමයාත් එයාගේ කුස තුලම මැරුණා. මේ නිසා නෙසීගේ ආත්මයට හරියම සැනසීමක් නැතුව ඇති කියලා. මේ නිසා මේ මෝඩ ගෑනුගෙනත් තීරණය කරනවා මේ වෙලාවෙත් පල්ලිය හරස් කරගන්න. ඉතින් මෙයාලා පල්ලියට ගිහිල්ලා අදාළ දේ විස්තර කරලා පූජකයෙකුත් අරගෙන සොහොන් පිටියට යනවා නෙසීගේ ආත්මයට ශාන්තියක් ලබා දෙන්න කියලා. මෙයාලා යනකොට සොහොන තුලින් ඇහෙන ශබ්දෙන් නතර වෙලායි තිබුණේ. හැබැයි වාසනාවට වගේ මේ දේවගතිවරයෙක් කියනවා සොහොනේ පියනාර ඉන්න නැත්නම් මේ සිමෙන්ති පෙට්ටියේ තියෙන සිමෙන්ති පියනාර ඉන්න කියලා. එයාගේ පූජාව සිද්ධ කරන්න. හැබැයි මේ පියන ඇරියට පස්සේ මේ අය බයෙන් බිරාන්ත වෙනවා. මෙයාට බයෙන් පිස්සුව දෙන්න ඇති ටික විතරයි. නෙසීගේ මිනි පෙට්ටියේ පියනේ උඩ කොටසේ මෙයාගේ මුහුණ පේන විදිහට වීදුරු කෑල්ලක් හයි කරලා තියෙනවා. ඉතින් මේ වීදුරුව බිඳිලා ගිහිල්ලා නෙසීගේ මුහුණ මේ වීදුරුවට කැපිලා ගිහිල්ලා ලේ හැමතැනම ගලාගෙන ගිහින් තියෙනවා. ඒ වගේම මේ අය දකිනවා මේ මොහොත වෙනකොටත් නෙසී සිහිසන් නැති වුණත් තවමත් හුස්ම ගනිමින් ඉන්නවා කියලා. ඉතින් නෙසීගේ අම්මා මරියා තමන්ගේ දුවව තමන්ගේ දෑතර ගත්තට පස්සේ එයා තේරුම් ගන්නවා නෙසී ඇත්තටම මිය ගිහින් නැහැ. එයා තාමත් පණ පිටින් එයාව පණ පිටින් වල දාලා තිබිලායි තියෙන්නේ කියලා. මේ වතාවේ මෙයාලා හරි තීරණය ගන්නවා. යාචනා කරන එක වෙනුවට මේ වතාවේ රෝහල තෝරගන්නවා. හැබැයි රෝහලට ගෙනියනකොටත් ඇත්තටම පරක්කු වැඩි. රෝහලට ගෙනියන අතර වාරේ නෙසී පීරස් දෙවනි වතාවටත් එහෙම නැත්නම් අවසාන වතාවටත් මරණයට පත් වෙනවා. ඇත්තටම මොකක්ද මේ වුනේ? ඉතින් මේ වතාවේ නෙසී ඇත්තට මිය ගිය නිසා වෛද්‍යවරු මරණ පරීක්ෂණයක් තියනවා. මේ මරණ පරීක්ෂණයේදී හෙළි වෙනවා ඇත්තටම මොකක්ද නෙසීට උනේ කියලා. නෙසීට සිද්ධ වෙලා තියෙන්නේ පළවෙනි අවස්ථාවේ මෙයාට දුර්ලභ අංශභාග තත්ත්වයක් හැදිලා. ඉතින් මේකට හේතුනේ මොකක්ද කියලා පරීක්ෂණ කරගෙන යද්දී අවසානයේදී හෙළි වෙනවා ඒ ප්‍රදේශයේ ඒ වෙලාවේ විශාල වෙඩි ශබ්දයක් නෙසී තනියම වොෂ්රූම් එකට ගිය වෙලාවේ ඇහිලා තියෙනවා කියලා. ඉතින් මේ වෙලාවේ තනියම වොෂ්රූම් එකේ තිබුණ නෙසී මෙයාට අවුරුදු 16යි. මෙයා පුංචි ළමයෙක්. ඒ වගේම මෙයා ගැහැණු ළමයෙක්. ඉතින් මේ නිසා මේ සම්පූර්ණ වාතාවරණය යටතේ මෙයා ඉඳලා තියෙන්නේ බයෙන්. ඉතින් මේ ශබ්දයත් හදිසියෙම ඇහුණාම ඒකෙන් කම්පණයට පත්වන මේ තරුණ ගැහැණු ළමයා කැටප්ලෙක්සි කියන රෝගයට ගොදුරුලා තියෙනවා. ඉතින් මේ කැටප්ලෙක්සි රෝගයේදී සිද්ධ වෙන දෙයක් තමයි විශාල ශබ්දයක්, විශාල ආලෝකයක් වගේ දෙයකදී කම්පනයක් ඇති වුණොත් ක්ෂණිකවම මාංශ පේශීන් වල පාලනය නැති වෙලා ඒවා ලිහිල් වෙලා අංශභාග තත්ත්වයකට පත් වෙන එක. හැබැයි කෙනෙක් මේකෙදී මිය ගියා වගේ පෙනුනත් මෙයාලගේ heart rate එක, මෙයාලගේ හුස්ම ගැනීම ගොඩක් අඩු වුණත්, විනාඩියකට වෙන ප්‍රමාණය කෙනෙක්ට අඳුර ගන්න බැරි තරම් ගොඩක් අඩු වුණත් වෛද්‍යවරුන්ට මේක මගහැරෙන එක පුදුමයට කාරණයක්. මේ නිසා ඇත්තටම නෙසී පළවෙනි වතාවේ මිය ගියා කියලා නිර්ණය කරපු එකම පුදුමයට කාරණයක්. ඉතින් කොහොම වුණත් අවසානයේදී නෙසීවර විශාල සිමෙන්ති සොහොන ඇතුලේ පණ පිටින් භූමි දාණය කරනවා. මේකෙන් පස්සේ පැය දෙකකට පස්සේ තමයි මෙයාට සිහිය ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මේ සිහිය ආවට පස්සේ නෙසී තමන්ගේ අත් දෙකනොත් ඔළුවෙනුත් පහර දීලා තමන්ගේ මිනි පෙට්ටියේ පියනේ තිබුණු වීදුරුව කඩා ගන්න සමත් වෙලා තියෙනවා. හැබැයි ඒක කඩා ගත්තත්
විශාල සිමෙන්ති පියන එසීට තනියම අත් දෙකෙන් උස්සන්න බැරි වෙනවා. මෙන්න මේ නිසා තමයි මෙයා කෑ ගහලා තියෙන්නේ. ඉතින් පස්සේ පරීක්ෂණවලදී හොයාගන්නවා නෙසී ඇත්තටම පැය 20ක් විතර පණ පිටින් ඉඳලා තියෙනවා කියලා. මිනි පෙට්ටිය ඇතුලේ. ඉතින් මේ දීර්ඝ කාලය තුල පණ පිටින් ඉඳියත් අවසානයේදී රෝඩි උදව් ඉල්ලන්න ගෙදරට ගිය වෙලාවේ නෙසීට ඔක්සිජන් හිඟකම නිසා මිනි පෙට්ටිය ඇතුලේ සිහි නැති වෙලා තියෙනවා. ඉතින් අවසානයේදී මේ අසරණ ගැහණු ළමයාව මිනි පෙට්ටියෙන් එළියට ගත්තත් රෝහලට ගෙනිච්චත් මෙයාව මරණයටපත් වෙනවා. මෙයාගේ මොළයට ගොඩක් වෙලාවක ඉඳන් ඔක්සිජන් ප්‍රවාහයක් නැතිවීම නිසා. මේ සිදුවීමේ තියෙන කෙනෙක්ට දැක්ක ගමන් බය හිතෙන ඉක්මනටම නෝට් වෙන දේ තමයි හිතන්න ඔයා වොෂ්රූම් එකට ගිහලා දොර වහගත්තට පස්සේ ඔයාට සිහි නැති වෙලා ඔයා ආයෙමත් සිහිය ඇවිත් ඇස්සරලා බලද්දි ඉන්නේ මිනි පෙට්ටියක් ඇතුලේ. ඒ වගේ මේක ඔයාලට මිනි පෙට්ටියක් කියලා හොයාගන්නත් අතපත ගාලා කල්පනා කරලා බලන්න සිද්ධ වෙනවා. එහෙම කරනකන් ඔයාලට තේරෙන්නේ සම්පූර්ණ අඳුරු පුංචි ඉඩකඩක් ඇතුළේ යව දිගා කරලා හිර කරලා තියනවා කියලා. ඔයා කොච්චර කෑ ගැහුවත්, ඔයා කොච්චර ඇඬුවත් ඒක කාටවත් ඇහෙන්නේ නැහැ. ඔයා කොච්චර දැගලුවත්, ඔයා කොච්චර පහර දුන්නත්, ඔයා මොනතරම් උත්සාහ කරත් ඔයාට එකෙන් එළියට එන්නත් බෑ. හැබැයි මේකේ තියෙන ඇත්තම භයානක දේ තමයි වෛද්‍යවරුන්ගේ තියෙන නොසලකිල්ලත් පවුලේ අයගේ තියෙන අන්ධ විශ්වාසත් නිසා අවුරුදු 16ක ගැහැණු ළමයෙක්ගේත් එයාට ලැබෙන ඉඳපු පුංචි ළමයාගේත් ජීවිතය නැති වුණ එක. ඉතින් වීඩියෝ එක මෙතනින් ඉවරයි. දැන් ඔයාලා වීඩියෝ එක සම්පූර්ණයෙන් මුලින් ඉඳන් අගටම බැලුවා නම් ඔයාලගේ හිතට ආපු ප්‍රශ්න, ඔයාලගේ හිතට ආපු අදහස් පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් කරගෙන යන්නත් අමතක කරන්න එපා. ඒ හැම එකක්ම මම අනිවාර්යයෙන්ම කියවනවා. ඒ වගේම ඔයා මේ channel එකට අලුත් කෙනෙක් නම් ඔයා තවමත් අපේ පරණ වීඩියෝස් බලලා නැහැ නම් channel එක තෝරලා බලන්න. එක එක අමුතු මාතෘකා ගොඩක් ගැන වීඩියෝස් අපි පහුගිය මාස කිහිපයක් කවර් කරලා තියෙනවා. ඒ වගේම ඔයා channel එකේ මීට කලින් වීඩියෝස් බැලුවා නම් ඔයාලට පේනවා ඇති මම වීඩියෝ කරන සෙටප් එක ටිකක් වෙනස් කරලා තියෙනවා. ඉතින් මං හිතාගෙන ඉන්නේ මීට පස්සේ කලින් කරපු විදියට ඩොකියුමන්ටරි ටයිප් එකකටම සීමා වෙන්නේ නැතුව ස්ටෝරි ටෙන් ටයිප් එකට මේ වීඩියෝස් කරන්න. ඒ කියන්නේ ඔයා අද දැක්කා වගේ. ඒ කියන්නේ මම ඔයාලට කතාවක් කියලා දෙනවා වගේ. ඒ වගේම ගොඩක් රික්වෙස්ට් ඇවිල්ලා තිනවා එක එක රටවල හොල්මන් ගැන වීඩියෝස් ගේන්න කියලා. ඒ වගේම පැරණවල ගේම්ස් ගැන ගේන්න කියලා. ඉතින් ඉක්මනටම නැතත් ඒ හැම එකම වගේ නෝට් කරගෙන ඉන්නේ. ඒ හැම එකම ඉක්මනටම ගේන්න try කරනවා. ඒ වගේම ඔයා මීට කලින් channel එක subscribe කරපු නැති කෙනෙක් නම් ඔයාට පුළුවන් ඔය පල්ලෙහා තියෙන subscribe button එක උඩ නැගලා bell icon එකටත් පයින් පාරක් ගහගෙන යන්න. ඉතින් එහෙනම් වෙන දවසක වෙන content එකකින් හම්බෙනකන් මැරෙන්නේ නැතුව ඉන්න.